Ya sisa ketemu Nubat terunai wahai dikan මම ෂේක්ස්පියර් මේ තියන්නේ මගේ ග්ලෝබ් රංගශාලාව. එහෙනම් ආදන කරලා තිබ්බා. ඉතාමත් දක්ෂ ලෙස ඔවුන්ගේ නළුනිලි කණ්ඩායම අස්මා කණ්ඩායම අගය කළ යුතු මට්ටමේ රංගපෑම් තිබුණා කියන්න පුළුවන්. මම නාට්‍ය ගුරුවරයෙක් විදිහට ඔවුන්ගේ මේ උත්සාහය ඉතාමත්ම අගය කරනවා. ඔවුන්ට තව තවත් නාට්‍ය කලාව වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ සම්පූර්ණ ඉදිකස් කියලා ශෛලීන් තුනකට යනවා. ඒ තුන පෙළපොතෙන් කොහොමද ලයිට් එක කොහොමද වෙනස් විදිහට හදලා තියෙන්නේ කියන එක සහ තාක්ෂණික කොහොමද ඒ දේවල් අතපත දාලා දෙන්නේ කියලා බලන්න ඇත්තටම ආවේ පර්ෆෙක්ට් අපිට ස්ටුඩන්ට්ස්ලා ලේසි අපිටත් ලේසි උගන්වන්න සහ ස්ටුඩන්ට්ස්ලා දැනට කරන්න ලේසි. ඉතින් අද හරිම සතුටුයි. අපිට ගොඩක් දුර යන්න උනාට වැඩේ රසකරට තිබ්බා. අත්දැකීමක් ලැබුණා මේ නාට්‍ය තුනේ. ඒ වගේම අපිට උසස් පෙළ විභාගය සඳහා ලොකු අත්දැකීමක්. හරිම වටිනා නාට්‍ය දෘශ්‍යයක් අපි අද දැනුවේ. ජූලියස් සීසර්, සකුන්තලා, ඉඩිපස් ගොඩක් වෙලාවට ඇත්තටම මේ නුවර විශේෂයෙන් ඒ ලෙවල් කරන දරුවන්ට මේ නාට්‍ය බලන්න වෙන්නේ නැහැ. කොටිස් උගන්වනවා නැත්නම් පෙළ පොතේ තියෙන එකක් බලා ගන්නවා. ඉතින් ඇත්තටම හරිම සතුටුයි. අක්ලෙසට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ නාට්‍ය නුවරට ගෙනල්ලා පෙන්වන්නට. සකුන්තලය සහ මේ ඉරිපස් ඩ්‍රාම එක දෙකම හරිම ලස්සනයි. ඉතින් ගොඩක් රසවින්දා. thank you. මේක ළමයිට වටින දෙයක්. ඒක දෙකක්ම ඉන්නේ. ආකාර සංස්කෘතික පැත්ත සහ රටවල් වල කොහොමද වෙන්නේ ඒ ඔක්කොමත් හව වුණා. ඒක දෙයක් කියලා මට හිතෙනවා. thank you experience එකට. සකුන්තලාට ඉතවර ගොඩාක් ලස්සනයි. ඉරිපස් එක නම් අඳුනා. ඔය කියන්නේ නෑදුනා. අනිත් එක ජුලි සීසර්. ඉතින් වෙනට කතාවක්. මම කෙනෙක් පොතක් බලලා තිබුණේ නෑ. ඒක බලද්දි වෙනම මේකක් තිබ්බ කෙනෙක් කිසිම කම්මැලිකම දරුන්නේ නෑ. සරණන් අපේ සෑල මුලලා කැමති කෙනෙක්ම. thank you all මේ වගේ වැඩක් ඕගනයිස් කළා අපිට දෙන්නාට. ඒ වගේම අපේ ක්ලාස් එකේ ඉස්සරහට අපේ ගොඩාක් ස්තුතියි. අපිට මේ වගේ අවස්ථා ලැබෙන්නේ. මාවි වැලිමඩ ඉඳලා වැලිමඩ බර්ස්වේ දේවානන්ද මධ්‍යම විද්‍යාලයේ මගේ දරුවන්ට අලුත් අත්දැකීමක්. අපි කැම්පස් කාලේ ඉඳලාම බැලුවා මේ නාට්‍ය තුනම. ඒ වුණාට මේ අකිල සපුමල්ගේ මේ නාට්‍ය තුන හරිම අපූර්වයි. අලුත් විදිහට හිතට දැනුණා. ඉතින් අපේ දරුවෝ රස වින්දා. ඇත්තටම අපි දුරකතර ගෙවාගෙන ආවට කිසි ගැටලුවක් නැහැ. ඒ දෙන්න පණිවිඩේ ඒකේ තියෙන ගැටුම් අවස්ථා ඒ ඔක්කොම හරිම අපූර්වට ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම බොහොමත්ම කිරිමු ඔයගොල්ලන්ට අපේ දරුවන්ට හොඳ රස විඳින මට්ටමක් දුන්නා වගේම හොඳ දැනුමක් ලබා දුන්නා. තරබාරු අය විතරක් මගේ වටේ ඉඳී ඉඳාරින් මං අනාථතම පියා කෙලසාතම මෑණියන් ජාතක කළ දරුවන් යනුබලා